Hello යාළුවනේ අද මම ප්ලේ කරන්න යන්නේ මයින් පීක් එකේ බෙඩ්ඩාස් ලයිටෙක්ස් 2 අපේ කොනේ ඉන්නවා මේ පේනවා ලයිටෙක්ස් 2 කොනේ ඉන්නේ ඉතින් එයාට කිව්වා අද මාත් එක්ක ප්ලේ කරන්න බෑ කියලා වැඩක් තියනවාලු ඵලයන් හරි වීරුවක් කරේ එයාත් මේක දැන් ප්ලේ කරන ගමන් ඉන්නේ හැබැයි දෙන්න ප්ලේ කරන ලොබීස් දෙක වෙනස් ඒ හින්දා ඉතින් මේ විදිහට තමයි ප්ලේ කරන්න වෙන්නේ I am sorry hari එහෙනම් අපි ප්ලේ කරමු මැච් එක රත්තරන් ප්ලේ කරේ මොකද්ද ලයිටෙක්ස් ටීම් මට ඇහෙන්නේ රත්තරන් ප්ලේ කරේ නැති වුණාද එහෙනම් ඊළඟ සැරේවත් හරි ලොබියේ ප්ලේ කරමු හරිද තේරුණාද ඔව් එහෙනම් ඔය තේරුණ විදිහට ඉන්න නෑ තේරුණේ නෑ මම මැරුණානේ ඒකෙන් එහෙනම් කමක් ලයිටෙක්ස් 2 කරන කැත වැඩ මම ලයිටෙක්ස් 2 ට ඊට පස්සේ කිව්වා ආයෙත් ඩිස්කනෙක්ට් වෙලා යමු කියලා ආය ආවේ නෑ මේ ලයිටෙක්ස් 2 ඒ මන් දැන් යනවා කොහෙද යන්නේ කොහෙවත් නෙමෙයි ගෙදරින් ඈ අංගේ ඩිස්කනෙක්ට් වෙනවා ඇයි අම්මා කතා කරා නවත්තන්න කිව්වද ඔව් අයියෝ එහෙනම් කරමු හරි කරමු එන්න මම මේක එහෙනම් ඊළඟ සතියේ කරමු ඊළඟ සතියේ හරි ලොබියවත් තිමු ආන් ප්ලේ කෙනෙක් ගැහුවා ඊළඟ සතියේ කරගෙන නටන්න යද්දි ඈ ඊළඟ සතියේ නටන්න ඔයාට බෑ ඒ මට ඔයා කියන කිසි දෙයක් ඇහෙන්නේ නැහැ ඔයා කිව්වා ඔයාට ගිය සතියේ බෑ කියලාද ඊළඟ සතියේ ඔව් ඇයි ඒ පුළුවන් දැන් බෑ කිව්වේ නික් එහෙනම් ඔය විදිහේ පච්ච කතා කියලා කැතයට නම් කරන්න එපා දෙන එක වෙනවා නාගන්න ඩිස්කෝඩ් මේ ලයිටෙක්ස් 2 හෙට තියෙන කාලසටහනේ හෙට මොනවාද කාලසටහනේ තියෙන්නේ දැන් මන් තා පොට් ටික දාගත්තා පොට් ටික දාගත්තත් නැද්ද තාම yes මම ග්‍රීන් ටීම් ප්ලේයර් කෙනෙක් කිල් කරා හොඳයි සන්තෝෂ දෙන්නෙක් එනවා යකෝ දැන් ඕන අඩෝ ඩොක්ටර් ඩෝනට් ගැහුවේ ඔඩේ ඩයමන්ඩ් 15 ඈ ඩයමන්ඩ් 15ක් හම්බුණා ඔයා තාම ප්ලේ කරාද ඔව් එක්කෙනෙක්ගේ අතේ තිබ්බ ස්ටෝන් සෝඩ් එක ඩ්‍රොප් වුණා මට ආවේ ඒක. ඔව්. අයියෝ lost අයියෝ මම යනවාද? හා එහෙනම් ලයිටෙක්ස් 2 ගියා. කමක් නැහැ. මේ හරියම වොයිඩ් එකට යන වෙලා ගතිය වැඩි. යෙලෝ ටීම් එකේ බෙඩ් එක කඩලා. හොඳයි ඒක. කිසි ප්ලේයර් කෙනෙක් නැහැ. රෙඩ් ටීම් එකේ ප්ලේයර් කෙනෙක් තමයි කඩලා තියෙන්නේ. නයිස්. ආ හරි.
ඉන්නවා. තා පොඩි වොයිඩ් එකේ. හරිනේ දෙන්නෙක් හිටියා. අයන් නාමස්. අයන් තිබ්බා. කොච්චර අයන් තිබ්බත් ගන්න ස්ටෝන් සෝඩ් එක මගේ හැටි. මේ අයන් ග්‍රීන් ටීම් එකට ගහන්න යා. හරි කියන්නේ. what? ඒගොල්ලන්ගේ අර බෙඩ් ඩිෆෙන්ස් එකද? එක්කෙනෙක් ගැහුවා ගණන් ගන්න එපා. එක්කෝ දැන් අයන් සෝඩ් එක ගමු. මේ ටීම් එකත් එලිමිනේට් කළා දාන්න කියලා. අයන් සෝඩ් with sharpness 1. මම යනවා ජෙනරේටර් එකට ඩයමන්ඩ් සෝඩ් එකක් ගන්න. දැන් ඉතින් තියන්නේ ග්‍රීන් ටීම් එකේ 3 දෙනෙකුයි yellow ටීම් එකේ එක්කෙනෙකුයි. ඒගොල්ලන්ට නම් බෑ අපිට ගන්න. එක්කෙනෙක් කිල් බයි තා පොඩ්ඩි වැටෙනවා. ඩයමන්ඩ් සෝඩ් එකක් එහෙම තිබ්බනම් ඉවරයි. ඩයමන්ඩ් කීයද? අහක් තියනවා ඩයමන්ඩ්. ග්‍රීන් ටීම් එකට යන්න. yes our team won. එහෙනම් දැන් රවුන්ඩ් දෙවෙනි රවුන්ඩ් එකට යන්න. එයි මේ බඩු ඩ්‍රොප් වෙන්නේ නැත්තේ. හරි දෙවෙනි රවුන්ඩ් එක යාළුවනේ. whiskers nice. ලේසි මැප් තියෙන්නේ මේකේ මයින් පීක් එකේ. ඔයගොල්ලෝ මයින් පීක් එක ගහනවා නේද? දන්නා. අර ලයිට් X2 එයාට තියෙනවා බෙඩ්ඩාස් කීස් 118. එයා ඇහුවා මගෙන් කීයද කියලා. මං කිව්වා 171යි කියලා. ඔයගොල්ලෝ දැකලා ඇතිනේ. දැකලා නැත්තම් පෙන්නන්න මං තියලා. මේක ෆෝන් කරලා. waiting. පස් දෙනා ඉඳ ප්ලේයර්ස්ලා. disconnect නෑ නේ දැන් එනවා. disconnect වුණත් ආයි blue team එකට යන්න වෙන්නේ. ඕ ඒ යන්න වෙන්නේ නැහැ තමයි මේ. ප්ලේයර්ස්ලා හතරම ඉන්නවා. එහෙනම් මේ තමයි යාළුවනේ මගේ දෙවෙනි මැච් එක. අය 9ක් ඕනේ සුපුරුදු පරිදි 11 12 13 14 15 17 අය 9ක් ඕනේ කියලා 18ක්ම ගත්තා. කමන්නේ ඒ වගේ ප්‍රයෝජනයක් ගන්න. අවුරුරි හොඳට බෙඩ් එක කවර් කරනවා නම් කවර් කරන්න නැත්නම් ගහනවා. හම්බ හොඳ වෙලාවට වැටුණා.
අපේ ටීම් එකේද නැහනේ. නෑ නෑ. What? යාළුවනේ එක මැච් එකක් වොන් කරනවා එක මැච් එකක් පෙරදෙනවා. ඔක්කොම ලේසි කියපු map not match. කොහොමරි කිල් එකක් හරි කිල් දෙකක් හරි ගමු. කෙනෙක් වගේ මේ ඉන්න එක නා. නිකන් ලයිට් එක්ස්ට්‍රා වගේ. ඔය වගේ තැන්වල ඉතින් මට බයයි යන්නට. මේ බ්ලූ ටීම් එකේ මායියට විතරයි ඉන්නේ. කමන්නේ. කවුරු හරි ආවොත් ගහන්න තමයි ලෑස්ති වෙන්නේ. ये डायमंड से बड़ा गम I am going to win this match with diamond sword. නෑ බොටා හිරුවට ප්‍රෝ හරි අර වෙඩ් එකක් අදලා ඉතියේ. यहाँ डायमंड शॉट दे दिला अंदर and do the counter හරි ඩයමන්ඩ් සෝඩ් තියෙන එක්කෙනෙක් පරක් දාන්න අමාරුයි කියලා ඔක්කොම දන්නා. ලෙදරම තියෙන කට්ටිය. Now we are going to win this match. Green team eliminated. ළඟයි. එනවා අර එක්කන ඉන්නේ green team එකේ.
That one player trying to kill me with his. Oh no, එතන හැම player කෙනෙක්ම වගේ ඉන්නවා. හැබැයි මට diamond sword එකක් තියෙනවා. ඒත් මම යන්නේ නැහැ මොකද hard 4 දෙනෙක් ඉන්නවා. කට්ටිය ඔක්කොමලා. අරයා diamond නාම අරගෙන මාස් ගන්නවා. yellow team එකෙත් out ඊළඟ මැච් එකට යන yellow team එකේ ඉන්නේ මැච් 3ක් මම මැච් 3ක් ප්ලේ කරනවා එහෙනම් ෆ්‍රෙන්ඩ් මේ තමයි මගේ තුන්වෙනි මැච් එක ජුරාසික් නෑ ජුරාසික් නෙමෙයි ඒකේ රෙඩ්ස්ටෝන් වලින් තියෙනවා මේ හරිය එහෙම රෙඩ්ස්ටෝන් ටෝච් එකක් තියෙන්න ඕනේ ජුරාසික් වල ඇයි අර රහස් මාලිගා හදන්න එක්කෙනෙක් රහස් මාලිගා හදන අර ප්‍රෝ කේප් එකක් තියෙන එක නෙමෙයි ඔය ප්‍රෝ කේප් එක අපිට බයි කරන්න පුළුවන්. අම්මෝ අරයා මෙතනින් වැටුණත් අපි කිල් වෙනවා. අර ඉතින් බ්‍රිජ් එකක් එහෙම හදුවා නම් ඉවරයි. What? තව blue team play කෙනෙක් ආවා. මට ඌව කිල් ගන්න පුළුවන් වෙයි කියලා. But I missed that guy. එහෙනම් යාළුවනේ මගේ mouse එකේ සද්දේ එහෙනම් යාළුවනේ red team එකේ දෙන්නයි blue team එකේ නෑ green team එකේ ඉන්නවා yellow team එකේ 4යි හරි eliminate නෑ eliminate නෙමෙයි kill එකක් ගත්තා අන්න තව player කෙනෙක් එනවා උතුමයි blue team එක මේ සැරේ yellow team එකට බය දුන්නා එක්කෙනෙක් ගැහුවා පිටිපස්සේ. කමන්නේ නැත් හතරවෙනි මැච් එකට යන්. මේ සල්මන් බේ තියෙන මේක නම් වින් කරමු කොහොම හරි. එක මැච් එකක් වින් කරා. අනිත් ඒ වගේ කිල් ගත්තා. එකක ෆයිනල් කිල් එකක් ගත්තා මට මතකයි. සල්මන් බේ එකට ගහමු කොහොම හරි. බ්ලූ ටීම් නේ මට අමතකයි.
පොඩි වොයිඩ් එකේ ඇත්තම කියන්නේ එන්ඩ් ස්ටෝන් ගනලා මම හිතුවේ මට නෙමේ කිල් එක. ඇයි මේකේ සවුන්ඩ් ඇහෙන්නේ නැත්තේ? ආ මගේ ආමස් too weak. මොකක් හරි අවුලක් කළාද? සවුන්ඩ් එක ඇහෙන්නේ. ඇයි දන්නේ සවුන්ඩ් එක ඇහෙන්නේ නැත්තේ? මොකක් හරි අවුලක් ගිහලා. දැන් ටීම් එකේ කෙනෙක් ආවනේ අපි එක පැත්තට ගන්න. මේ මට ගන්න. 3 diamonds. ආරයා බිච් කරන් අවිල්ලා ගැහුවා මං ආරයාගේ හැබැත්තේ හිටපින්ද පෙවුන්නේ කමක් නැහැ දැන් නම් බඩු තියෙනවා මම දන්නේ කාටවත් අපේ බෙඩ් එක නම් කඩන්න ලේසි නැහැ because this kind of bed defense diamond here තියෙනවා තව මට වූල් ටිකක් ගේන්න ඕනේ. ගිහිල්ලා ගේම්. අර ප්ලේ නම් ගොඩක් හොඳයි. බෙඩ් එක ආරක්ෂා කරන්න ජීවිතේම පුදන්න හැටි. sharpness nice. යම් ටීම් එක ක්‍රෂ් කරමු. ඊළඟ ටීම් එකේ කෙනෙක් අපේ ටීම් එකට ආවා කියන්නේ ඒගොල්ලොත් මේ සෙන්ට් අයිලන්ඩ් එකට බ්‍රීච් කරලා. වැටුණා. ඇයි දන්නේ වැටුනේ
මවුස් එකේ සද්ද ඇහෙනවා ඇති. පොඩ්ඩි මේ ආයෙත් ඉස්සෙල්ල වැටුව තැනින්ම වැටෙනවා. මේ වගේ ප්ලේස් ලා මූණ ඉස්සරහට එද්දි මට එච්චර පේන්නේ නැහැ. ටීම් එක අරක බ්ලූ ටීම් එක. මෙහෙ green නම් red team must be in that way. රිට්ටර කොහොමද ඒගොල්ලෝ ඔය විදිහට ගහන්නේ? මට නම් හිතා ගන්න බෑ කොහොමද කියලා. හරි අපේ ටීම් එකේ ප්ලේ කෙනෙක් ඉන්නවා. මට තාම එක කිල් එකක්වත් නැහැ. මාත් දබක් දෙන්න එපා මේගොල්ලන්ගේ ටීම් එකට. දැන් යනවා රෙඩ් ටීම් එක රෂ් ගන්න. අන්නකයි මගේ මතේ. වැඩි කතා බහ නැතුව යන් රෂ් කරන්න. Oh no, bow and arrow. හිතරයම දෙකයි තුනයි. ස්ටෝන් එකක් ආවා දැක්කා. මං හිතන්නේ නෑ රෙඩ් ටීම් දිනන්න බෑ. ඒගොල්ලෝ එන්නේ නෑනේ දැන් බෙට් කරන්න. Red team loser, red team loser, red team loser. නාටන. නාටද කිව්වොත් එමරලට යන්න වෙන කිසිම දෙයකට යන්න. මේ හරියෙන් තමයි වැටුනේ. පරිස්සම් වෙන්න ඕනේ. මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මේ පොඩ්ඩි වැටෙනවා. මම බැලුවේ රෙකෝඩ් වෙනවා කියන්නේ. මේ පැත්තෙන් ගියා රෙඩ් ටීම් ගහන්න. අන්න යස් අපේ ටීම් එකේ ප්ලේයර්ස් ලයිනවා. අපේ ටීම් වින්. මම අර ගොල්ලන්ගේ ලේට් ටික අයින් කළා. අර ගොල්ලෝ මෙයා කළා. අලුත් මැච් එකකට යනවාද?
හරි එහෙනම් යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. මම ඔයගොල්ලන්ට කිව්වා මල්ලගේ තියෙන කිල්ස් ගාන බලන්න කියලා. මේ පැත්ත කෙරෙලේ වෙන කිල්ස් ගාන. ටෝටල් කිල්ස් 174. මම දැන් මේ මැච් වලත් කිල්ස් ගත්තනේ. 174යි. අර මන් දන්නේ නැහැ මොකද අර KD කියලා තියෙන්නේ කියලා. බෙඩ් බ්‍රෝකන් 10ක් කරලා තියෙනවා. වින්ස් 14යි. ගේම් 169යි. වින්ස් 17යි. ගණින්න ටෝටල් ඩෙත්ස් තමයි. හරි. එහෙනම් වෙන තැනකට යන්න. හොඳ ප්ලේස් එකකට කතා බහ කරන්න. අනේ මෙහෙම. ඔයගොල්ලෝ දන්නවද නැහැ මම කොහොමද මේ අත වහන්නේ කියලා. අත වහන්න කරන්න තියෙන ලේසිම දෙයයි F1 ඔබන්න. එතකොට අත ඔටෝ වැහෙනවා. ආයෙත් F1 ඔබපුවාම ආයෙත් නෑන. මේක නේද? නෑ මේකට. එහෙනම් යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. See you next time. Bye.